ධර්ම යුද්ධය දෙක ගැන මොකද කියන්නේ? ඈ? ඕපනින් මොනවා නැත්තම් බණි. හැමෝටම cheers. Hi guys, good morning. ඉතින් අද වෙනස්ම ගමනක් ආවා අපි. යාළුවෙක් එක්ක ආවේ පෙන්නන්න යාළුවම. හරිද? අපි යනවා අපි මේ කාන්සර් ධර්ම යුද්ධ බලන්න යන්න. ඉරාවන මාන්නේ. තනියෙන් යන්නේ ෆැමිලි පිටින්ද? with family බබාට වෙන්නයි බය අද අපි යනවා ෆිල්ම් එකක් බලන්න. ඉතින් ඒකට අපි සම්බන්ධ කරගන්නවා තවත් කාව සම්බන්ධ කරගන්න කැමති? එක් යුවලක් ළඟදී යුග දිවියට පාතබපු. ඔව් ගයිස් අපි යනවා. ඔයත් එනවද? කොල්ල පොඩ ලැජ්ජාවෙන් ඉන්නේ. දෙකයි වගේ යන්නේ. හායි මිස් මොකද වෙන්නේ? පොඩ ලේට් වෙලා තින්නේ. පොඩ පරක් වෙලා තින්නේ දුවන් වෙලා තින්නේ. මේ ඉන්නේ කසුන්ගේ යාළුවා. එක්ස් වයිෆ්. ගම්මා කල්ලන්න යන්නේ කොල්ලෝ. ඈ? දුවන්න තමයි වෙලා තින්නේ. වෙලා ඉඳන් කණ එකමයි කරන්නේ මාත්‍යෝ. කාරමල් පොප්කෝන්. ඔයාලට මොකද කියන්න දෙන්නේ? ඔයාලට මොකද කියන්න දෙන්නේ? දැනට මොකුත් නැහැ. ඉද්දේට කියන්න පුළුවන්. එන්න කිරි මටත් දෙන්න කන්න. ඕපනින් මොනවා නැත්තම් බණි. lovely couple. මේ ධර්ම යුද්ධය මෙහෙම ලයිව් එකක් දෙමු Facebook එකේ. අක්කෝ යහනේ කොල්ලා කවුද කියලා. හාරනකොට අපිට ෂේන්ගේ අස්ති හම්බ වුණොත් දැන් මොකද තාත්තේ මෙතෙන්ට එනකම්? පරපතලලා කියන්නේ. ඒ කියන්නේ හොඳයිද? උණ්ඩක පුච්චයම කියලා තියෙන්නේ. ඔයාලට මොකද කියන්නේ හොඳයිද? ඔයාලට මොකද කියන්නේ? දැනට මරත් කියන්න දෙන්නේ හොඳයි. නරක වීඩියෝ. ඉතින් බඩු ඉවරයි. ධර්ම යුද්ධය දෙක ගැන මොකද කියන්නේ? ඈ? ඔයාලට මොකද කියන්නේ? අශී ජයසිංහ. ජයසිංහ නේ. ඉතින් ආඩ ධර්ම යුද්ධය පාර්ට් 2 ගැන මොකද්ද කියන්නේ? ඔයාගේ අදහස මොකක්ද? ධර්ම යුද්ධය ගැනද? ඔව්. කොල්ලෙක් කර මොල්ල මාරුන්නේ වැඩි වෙන්නේ කෙල්ලොන්ගේ ගෙට කොඩු බයින්න කියලානේ. එහෙම කරන්න බෑ කියලා තමයි මම කියන්නේ කොල්ලන්ට. ඒකෙන් ගන්න තියෙන ආදර්ශය. නැත්නම් ඔබ බයින්න කියලානේ. මේ දෙක ගැන අර මොනවද කියන්නේ? හොඳයි ඉතින්. තව වෙන මොකද නැද්ද කියලා? කියන්න තියෙනවා ඉතින් අර මේ කෙල්ලන්ට අනවශ්‍ය වැඩ කරන්න එපා කියලා තමයි කියන්නේ. මොකද ෂොට් එක දෙන්න කවුරුත් දන්නේ මේ වොයිස් කට් එක දෙනවද? ධර්ම යුද්ධය චිත්‍රපටය ගැන. ධර්ම යුද්ධය ඇත්තටම කිව්වොත් මොනවද උඹට මගෙන් දැනගන්න ඕනේ ධර්ම ඒ යුද්ධය. කියන්නේ දැන් ධර්ම යුද්ධ චිත්‍රපටය බැලුවට පස්සේ ඒකෙන් ජීවිතේට ගන්න පස්සේ පුළුවන්. ජීවිතේට ගන්න පුළුවන් වුණා ගොඩක් දේවල්. එකක් කියන්නද? එකක් කියන්න. එකක් කියන්න පුළුවන් ගෑනුන්ගේ මොලයක් නැහැ කියන එක. ඔව්නේ. හරිද? අර ගෑනුන්ගේ මොලේ හැඳිමිටේ කියන එක. හරිද? ඒක තමයි දරුණුම එක. හරිද? එතකොට ගෑණි බලන් ඉන්නේ. බලන් ඉන්නවා.
ඒක තමයි ඒක ඇතිවේ සමහරකට හිටින් ඉඳන් මේ දියර ජාති විතරක් බොන්නේ මට. ඔය කෑම බලමු නැති යවුලක් නැහැ. ඉඳා මගේ කතාව මින් අසාන අසාසි දෝෂමට ස්තුතියි. ඔන්න ඔක තමයි කස්සගේ කතාව. චියර්ස් හැමෝටම චියර්ස්. ලව්ලි කපල්. අපි දැන් යන්නේ කොහෙද කම්? අපි යනවා රාත්‍රී ආහාරය සඳහා. රාත්‍රී සංචාරය. සංකුයික් ඉවරයි. සංකුයික් එක මේ සප්ලයි කරන්න ඉක්මනට. ගන්නම ආස ඒකම රුකෝලා සංක්‍රිය සල්ලිගෙන ගිනුම්බට මාසි පුතුමම රැප ලංකාවේ මිල අධිකම එක ගොස්ස හිනා වෙලා ඉන්නේ අවුලෝලම කුට්ටා මට පවසන්න ඔය නැතන්ගේ බැඳී ආදරේ කළා ඔයාට ලෝකෙක වඩා ලෝකෙට වඩා good morning. මොකක්ද අපි අද උදේම කරන්න යන්නේ? කුක්කු පිටිලා ගන්න. නෙස්ටෝ. නෙක්ස්ට්. අපි මුලින්ම අද කියලා දෙන්න යන්නේ වීඩියෝ එක දන්නේ නැති කට්ටියට. නෙස්ට් මෝල්ඩ් එකක් හදාගන්න විදිහ. මුලින්ම වතුර මේ වගේ භාජනයකට අපි ගන්නවනේ. කෙටල් එකකට. ඉතින් guys දැන් මම වැඩි කැම හදන්න ඔටෝ හැදෙනවා කැම ටික. ඒක තමයි වෙනස. මේ කස්සට මේ වයිෆට මේ අපි දෙන්නද මාගේ පිස්සු මේ ආකාරයෙන් අපි හඳ තුනක් එක් කරගන්න බලයේ ජලයේ ශක්තිය තියෙනවා. ආරුම් නාගිදී ආහාරවන්න කමන්න නෙස්ට් මෝල්ඩ් එක හැදෙන ගමන් තියෙන්නේ. ඔව් ඊළඟට අපි මේකට දාගන්නවා සීනි. ඒ ආකාරයෙන් හැඳි ගන්නවා. හැඳි ගෑවිලාම යන්න. ඒල කිලි. බොයිනේ යාලා. ඉබු දැසනක් ඒවා. අමෝන දැන් ගම බලන්න ඉන්න. මොකක්ද තාත්තේ? තාම වෙනවා. ඉතින් තරම වෙන ප්‍රොඩක්ෂන් නෑ. ප්‍රොඩක්ෂන් කරනවා. අන්නන්නේ. මොකද කේස් එක පස්ස මොනවාරි කිව්වද මම? ඉනාලි කාඩේ වලට ගිහලා. ආ? ගන්න මොකක්ද පියාණක් හදේ. දැන් ටිෂු එකට දාලා ගන්න නෑ. ඒ මැද්දට බලන්නේ. කැමරාද තියෙන්නේ. ඉතින් guys කොහමද මම හදපු චිකන් එක? උදේම චිකන් එකක් හදුවා. ඒ කියන්නේ මට මෙච්චරලා වීඩියෝ කරන්න බැරි වුණා මොකද? කැම හදාද වීඩියෝ කරන්න බෑනේ. පව්. මේකනේ ගමු. ඔයා මුකුත් කියන්නේ නැහැ. ඉතින් උදේම චිකන් කරියක් ගෙවුවා. පේනදී හොඳට හැදෙනවා. ඉතින් මෙච්චර වෙලා වීඩියෝ ගන්න බැරි වුණා මොකද මම කපනකොට මේ ඔක්කොම මම තනියෙන් කරගත්තා හැමෝම නේදී. ඒක තමයි සීන් එක දැන් කන්න පුළුවන් කට්ටියට තව ටිකකින්. කොහොමද? කස්ස කැම එක ආයිද මං හදපු. උගුර. එල ගෙරනේ. රායිනේ අසි. රායි. සුදුබ බරහද? ඉතින් ඇත්තට මට අද ගොඩක් වැඩ තිබ්බ උදේ ඉඳන් මොකද 4 දිනකට කැම හදනවා කියන සෙල්ලම් නැහැ.
කරීස් 4ක් හැදුවා. Nice to meet you. Thank you. Bye. Bye.